ඉතින් කාලයකට පස්සේ අපි තුන්දෙනාත් එක්ක කොහෙද පන්සලට යන්නේ. පාගමනින් පන්සලට යන්නේ. ඇල පාරක් පෙන්නන්නද? මේ පොඩි ඇල පාරක්. ඉතින් පන්සලට යන්නේ අද උපන්දිනේ මගේ හාමුදුරන්ට තෑගි වගේක් ගත්තා. ඒකත් දීලා එහෙම වෙන්න තමයි යන්නේ තුන්දෙනාත් එක්කම. ඉතින් යා පන්සලට. ඉතින් මේ තමයි පන්සලට යන පාර. මේ අතුරු පාරක්. ඔය තියෙන්නේ ඇරැවුල කන්ද. හරි. ඔය තියෙන්නේ අතුරු මාර්ගේ. ඔය ඔතනින් යූ කැපුම් දාලා මම යන්න තියෙන ඉස්සරහට. ඔන්න පන්සලට අපි ආවා. නෑ ලොකු උඩක් කරලා තියෙන්නේ. ඉතින් අපි පන්සලට යද්දී අමුතු අතුක ගා හිටියේ. අතු ගාන නෙවෙයි අම්ම දිනම. වැරදුනා. අමුදුරු අම්ම දිනු. යාල් පන්සල ඇතුළට ගියා. ඉතින් කියන්න තියෙන්නේ පන්සලේ අමුදුරු තින් තනියම ඉන්නේ. බල්ලෝ ඉන්නවා 3-4 දෙනෙක් ඉන්නවා. ආයෙ පූසෙක් ඉන්නවා. ඉතින් මමයි වයිෆුයි දෙන්න මල් එකක් ගෙනල්ලා මල් තට්ටුවක් ගෙනල්ලා මල් ටික හදලා පූජා කරා. පූජා කරන එක නම් වීඩියෝ එකක් ගන්න බැහැ මොකද කැමරාව අල්ල ගන්න කවුරුත් නැති නිසා. බෑ එපා දැන් හවුද බෑ. හෙම්බිරිස් ආවදිලා තියෙන්නේ 100 ගානට. අම්මෝ වයිස් කවුද මේ හිතුව දෙන නැගිටින්න හම්බෙන්නේ. මේ ඉතින් පහන මේ එළිය තමයි මේ පහන තියෙන්නේ. මේ ලස්සනට හදලා තියෙන්නේ. ඔක අර තුලට වෙන්න වගේ පහන හදලා තියෙන්නේ. ඉතින් මේ පන්සල හැදුවේ අලුතින්. මේ අලුතින් තමයි හැදුවේ. පරණ පන්සලක් තව තියෙනවා. ඉතින් අලුතෙන් හදපු ඉන්න තාම මේක හදමින් පවතින පන්සලක්. ඔය කිරිකණු හාමුදුරුවෝ ඉතින් අපි යන සැරේට ඉතින් මොනවා හරි දෙනවා ඉතින් පොඩි එක්කෙනාට. ඔය ඉන්න හාමුදුරුවෝගේ වැඩි වීඩියෝ ගත්තේ නැහැ. මොකද හාමුදුරුවෝ වැඩි මේකට එන්නේ. ඔය ඉතින් මම ගෙනපු තෑගි ටික දීලා ඉවරලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු එහෙනම්.